හැලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට අද මම ඔයාලට වීඩියෝ එකකින් ගෙනාවා මීඩියා සබ්ජෙක්ට් එකට A level වලට මීඩියා සබ්ජෙක්ට් එක කරන අංගි ළමයිලාට මීඩියා පාඩම් කරන හැටි මීඩියා වලට සාමාන්‍ය ප්‍රශ්න හැදින හැටි ඔයාලා මොනවද පාඩම් කරන්න ඕන පාඩම් ප්‍රශ්නවලට උත්තර ලියන හැටි ඒ ප්‍රශ්න ටික තමයි අද මම ඔයාලට උත්තර මේ වීඩියෝ එකකින් අරගෙන ආවේ. ඉතින් මුලින්ම කියන්න ඕන මීඩියා සබ්ජෙක්ට් එකට 12 වසරට පාඩම් 6යි 13 වසරට පාඩම් 6කුත් ඔයාලට තියෙනවා. මීඩියා වල එකක් ගන්න නම් අඩුම MCQ 50න් 35ක්වත් අඩුම ගහන්න ඕනේ. MCQ ගොඩ දා ගන්න නම් ඔයාලා සමහරලාට මට අහුවෙච්ච දෙයක් තමයි අපිට සමහරලාට MCQ කරන වෙලාවට අපිට තියරි නැති අමුතු නම් අහලා නැති ප්‍රශ්න එහෙම සමහරලාට අපිට MCQ එකේ හවුනේ. ඒකට ඔයාලා කරන්න ඕන අනිවාර්යෙන් ටීචර්ස් ගයිඩ් එක අරගෙන ගුරුවත් පොත අනිවාර්යෙන් අධ්‍යයනය කරන්න. ගුරුවත් පොතේ සමහරලාට අපි අහලා නැති ප්‍රශ්න එහෙම අනිවාර්යෙන් කොහේ හරි අස්සක හැංගිලා තියෙනවා එනවා. ඔයාලා ගුරුවත් පොත අරගෙන ගුරුවත් පොත අධ්‍යයනය කරලා ඒකෙන් ප්‍රශ්න අහන්න පුළුවන් තැන් අනිවාර්යෙන් highlight කරගන්න. ගුරුවත් පොත අනිවාර්යෙන් පාඩම් කරලා මේට අනිවාර්යෙන් MCQ 40න් උඩ ගහන්න පුළුවන්. ගුරුවත් පොත අධ්‍යයනය ගැන MCQ 35න් උඩ ගහන්න ගොඩක් වටිනවා. ඒ වගේම තමයි මේ මීඩියා පේපර් එකේ අනිවාර්යෙන් MCQ වල එහෙම නිර්වචන ඊට පස්සේ සංවේදන ආකෘති වලින් එහෙම අනිවාර්යෙන් ප්‍රශ්න හැදෙනවා. අනිවාර්යෙන් ඔයාලා මේ වගේ දේවල් මතක හිටින්න නැත්නම් හොඳට පේන තැනක හරි මේ කාමරේ හරි ආකෘති නිර්වචන එහෙම ඇඳලා ගහගන්න. අනිත් එක තමයි මට එහෙම හබ් ආකෘතිය සාමාන්‍යයෙන් මතක හිටින්නේ නැහැ. මම කරේ හබ් ආකෘතිය මතක තියාගත්තේ බලග්‍රාහ පෙරණියා ජනදොර කේත සම්ම කියලා තමයි මම කෙටියෙන් මතක තියාගත්තේ. ඒකෝර මට ඒක හබ් ආකෘතියෙන් ප්‍රශ්නයක් ආවොත් ඒ හරහා මට උත්තර ලියා ගන්න පුළුවන්. මීඩියා පේපරේ ඊළඟ කොටස තමයි අපේ රචනා කොටස. රචනා කොටසේ අපි ප්‍රශ්න 5ක් තෝරගන්න ඕන. ප්‍රශ්න 5 තෝරගනිද්දී පළවෙනි කොටසේ ලකුණු 4යි, දෙවෙනි කොටසේ ලකුණු 8යි, තුන්වෙනි කොටසේ ලකුණු 12යි, හතරවෙනි කොටසේ ලකුණු 16 ගන්න තමයි අපිට හම්බෙන්නේ. මේ රචනා ප්‍රශ්න වල සාමාන්‍ය ලකුණු 40න් 38ක්වත් සාමාන්‍යයෙන් ගන්න ඕන හොඳයි ඒකට යනවා. එතකොට අපි රචනා ප්‍රශ්න ලියද්දී සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට 13 වසරේ කොටසින් තමයි හැදෙන්නේ. අපිට සාමාන්‍යයෙන් 12 වසරේ සිලබස් එකේ තියෙන පාඩම් ටික එච්චර අමාරු නෑ. 12 වසරේ ටිකක් සංකීර්ණයි තියෙන පාඩම් ටික. එනිසා අක්ෂරතාවය, ප්‍රවණතා පාඩම, ප්‍රතිපත්ති සංවර්ධනයේ පාඩම, මහජන සම්බන්ධතා ඒ වගේ කොටස් වලින් අනිවාර්යෙන් ප්‍රශ්න හැදෙනවා. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලා ලකුණු 8 ප්‍රශ්න ඉදලාම අනිවාර්යෙන් අපි උදාහරණ දාන්න ඕන. අපි උදාහරණ වලට තමයි ගොඩක් වෙලා ලකුණු හම්බෙන්නේ. ඒ කියන්නේ ලකුණු 8 ප්‍රශ්න ඉදලාම අපි සාමාන්‍ය උදාහරණ දාන්න ඕන. අපි සාමාන්‍ය නිවුස් බලනවා, ඒතකොට ගුවන් විදුලියට සවන් දෙන්න ඕන. අපි ඒ වගේ ඒ කියන්නේ මෑත කාලින උදාහරණ අරගෙන අපි උදාහරණ දාන තරමට තමයි සාමාන්‍යයෙන් මේ දැන් අද කාලේ වර්තමාන වෙන තොරතුරු ගැන අපි අප්ඩේට් එකේ ඉන්නවා නිවුස් බලන්න ඕනේ. ඒක අපිට සාමාන්‍යයෙන් වර්තමාන උදාහරණ අරගෙන අපිට හොඳට උත්තරයක් ලියා ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. දැන් මහජන සම්බන්ධතා පාඩම ගත්තොත් මහජන සම්බන්ධතා විධික්‍රමයක් ලෙස මේ අනුග්‍රාහකත්වය එහෙම ගත්තාම අපිට සාමාන්‍යයෙන් දැන් අවුරුදු ඉස්සරට අනුග්‍රාහකත්වය දක්වන හැටි විවිධ ආයතන කියන්නේ ඔය හිරු එකේ එහෙම කලාගමී අවුරුදු නිෂ්ඨ මූලිකේ අනුග්‍රාහකත්වය දක්වන හැටි. එතකොට අර නිවේදක නිවේදිකාව එහෙම නිතරම ඒ නිෂ්පාදනය ගැන නිෂ්පාදන අනුග්‍රාහකත්වය දක්වන ආයතන ගැන නිතර කතා වෙනවා. කියන්නේ අපිට මේ වගේ අනුග්‍රාහකත්වය දක්වන රිට්ස්බරි අවුරුදු කුමරි මේ වගේ වර්තමානයේ අපි ටීවී අපි හැමෝම ටීවී බලනවානේ ටීවී. ඒ කියන්නේ මේ වගේ උදාහරණ අරගෙන අපිට සාමාන්‍යයෙන් දාන්න පුළුවන් වෙන. ඊට පස්සේ සාම්ප්‍රදායික මාධ්‍යවල අරමුණු ගත්තාම ඊට පස්සේ විනෝදාස්වාදයේ උපදේශාත්මක සංදේශ ජනනය කරන හැටි ඒ වගේව සාමාන්‍යයෙන් අපිට ලියන්න පුළුවන් වෙන්න ඕන. සාම්ප්‍රදායික මාධ්‍යවල සාමාන්‍ය විනෝදාස්වාදයේ සලුපාලිය ශාන්ති කර්මයෙන් අපිට ඒකේ හාස්‍ය ජනක දිබස් වලින් මේ විනෝදාස්වාදයේ සපයන හැටි ඊට පස්සේ රිද්දියාගේ ශාන්ති කර්මයෙන් අපිට මේ දරුවෙකු හදා වඩා ගැනීම සිට පිළිසිඳ ගැනීම දක්වා අපිට මේ කාන්තාවන්ට උපදෙස් දෙන හැටි ඒ වගේ අපිට සාමාන්‍යයෙන් උදාහරණ දාන්න ඕනේ. අපිට අනිත් එක තමයි මාධ්‍ය සාක්ෂරතාවයේ පාඩමේ එහෙම අනිවාර්යෙන් ප්‍රශ්න අහනවා. සාක්ෂරතාවයේ පාඩමේ මාධ්‍ය විචාරයේදී අවධානය යොමු කළ යුතු කරුණු ගොඩක් තියෙනවා. අර මාධ්‍ය දෛනික ජීවිතය එහෙම ශේෂ්ත්‍ර ගොඩක් තියෙනවා. මේ මාධ්‍ය සංදේශ ආධිපත්‍ය එහෙම කියලා ගොඩක් කොටස් තියෙනවා. අපි සමහරලාට 16 ප්‍රශ්න කොටස් 4යිනේ විස්තර කරන්න ඉන්නේ කියලා අපි සාමාන්‍යයෙන් කොටස් 4ක් විතර පාඩම් කරගෙන යනවා. සමහර වෙලාවට ප්‍රශ්න මේ රචනා ප්‍රශ්න අහනකොට 4 වෙනි කොටසට මේ කොටස් 4ක් දීලා මේ අපිට මේ කොටස් ගැන කෙටියෙන් විස්තර කරන්න කියලාවත් අපි කොටස් 4කට අපිව එතකොට කොටු කරලා තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. අපි මේ වෙලාවට අනිවාර්යයෙන්ම එක කොටසක්වත් අපිට මීඩියා වල තියරි අතාරින්න බෑ. හැම එකක් ගැනම පාඩම් කරලා දාලා අවබෝධයක් තියෙන්න ඕන. අපිට අඩු ගන්න ප්‍රශ්නයක් આવොත් ගැට ගහලා හරි ලියා ගන්න. අපිට දාලා අවබෝධයක් තිබ්බොත් සාමාන්‍යයෙන් ඒතර ලියා ගන්න පුළුවන් කොටස් 4කට එහෙම විස්තර කරන්න තිබ්බොත් අපිට ඒ ගැන පොඩියෙන් හරි විස්තර කරන්න පුළුවන් වෙනවා.
ඊළඟට ඔයාලට ප්‍රතිපත්ති පාඩම ගත්තොත් මාධ්‍ය නියාමනය ගත්තොත් ලංකාවේ තහනම් කරලා තියෙන චිත්‍රපට මොනවද? එනේ අක්ෂරයේ සුළඟින් පිනිස තනි තටුවෙන් පියාඹන්නේ මේ වගේ චිත්‍රපට තහනම් කරලා තියෙනවා. ඔයාලා මේ වගේ දේවල් හොයන්න ඕන උදාහරණ සමහරවිට අපිට දීලා තියෙන නෝට් එකේ දීලා තියෙන ඒවා මම නම් උදාහරණ ගොඩක් වෙලාවට කටපාඩම් කරේ නෑ. උදාහරණ ඒ වෙලාවට හිතනම තමයි ලිව්වේ. ඉතින් සාම්ප්‍රදායික මාධ්‍ය පාඩම ගත්තොත් අපිට පේපර් වල ගොඩක් වෙලාවට ඇවිත් තියෙන. ඒ කියන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය කියලා කෙලින්ම දීලා ඒකේ මොනවද කියලා අපිට එහෙම අහන්නේ. අපෙන් අහන්නේ දැන් සමහරවිට ප්‍රශ්න අහනවා ඔබ පාසලේ පැවැත්වෙන කලා උළෙලකදී ඔබ සාම්ප්‍රදායික මාධ්‍ය යොදා ගන්න ආකාරය පැහැදිලි කරන්න කියලා. ඒ වගේ වෙලාවක ඔයාලට නිකන් එකපාරට ප්‍රශ්න කියපු ගමන් අමාරුයි කියලා හිතෙනවා. ඒ වුණාට අපිට ජනකවි, ගැමි නාටක, ජනකතා ඒ වගේ ගැන සාම්ප්‍රදායික මාධ්‍ය ගැන අපිට කියවලා අවබෝධයක් තියෙනවා. අපි ඒ වෙලාවේ සාමාන්‍යයෙන් හිතලා තියරි අපේ ඔළුවේ තියෙන අපිට සාමාන්‍ය ඒ වෙලාවේ කොහොම හරි ප්‍රශ්නෙට උත්තරේ යටගාලා ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි දැන් නිර්මාණාත්මක සංවේදනයේ පාඩමේ තියෙන ජනශ්‍රුතිය. ජනශ්‍රුතිය කියලා ජනශ්‍රුතිය ගැන කෙලින්ම අහන්නේ නැහැ. ජනශ්‍රුතියට උදාහරණ ජනශ්‍රුතිය අනු කුමක්ද පැහැදිලි කරන්න එහෙම අහන්නේ. අහන්නේ ජනශ්‍රුතිය නූතන නිර්මාණ සඳහා භාවිත කරන ආකාරය වුවම ඔයාලා ලියන්න පුළුවන් වෙන්න ඕන අතීතයේ වස් කවි ආශ්‍රිතව අමුඩේ ගීතය නිර්මාණය වෙලා තියෙන හැටි, අතීතයේ දුටුගැමුණු රජතුමාගේ කතා ප්‍රවෘත්ති ඇසුරින් මහරජගැමුණු චිත්‍රපටය නිර්මාණය වෙච්ච හැටි, ඒ වගේ ඔයාලා ලස්සනට උදාහරණ දාලා ප්‍රශ්නේ ලියන්න. ඔයාලගේ උදාහරණ වලට තමයි ගොඩක්ම ලකුණු දෙන්නේ. ඔයාලා උදාහරණ එහෙම කටපාඩම් කරන්න යන්න එපා. අපි නිවුස් බලනවා. ඒකට ඔය අපිට මේ සමාජ මාධ්‍ය හිතකර බලපෑම හිතකර බලපෑම හිම අපිට කරුණු මතක තියාගෙන මේ වගේ දේවල් අපිට ඕන තරම් විස්තර කරලා ලියන්න පුළුවන් අපිට ඒ වගේ ඒවා. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට පාස් පේපර් පොත අරගෙන බලන්න අඩුම අවුරුදු 5කවත් කරන්න. පාස් පේපර් වල එහෙම සමීක්ෂණ පාඩම එහෙම ඔයාලා එක පාඩමක ප්‍රශ්න පාස් පේපර් වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න එක කොලයකට ගන්න. සමීක්ෂණ පාඩම එහෙම බැලුවට පස්සේ ගොඩක් වෙලාවට එකම ප්‍රශ්නේ අහන විදිය විතරයි පොඩ්ඩක් වෙනස් කරලා අර ප්‍රශ්නේ ලස්සන කරලා අර ඉස්සරහින් අලුතින් මොකක් හරි චූටි කෑල්ලක් දාලා ප්‍රශ්නේ අහන විදිය විතරයි වෙනස් කරලා තියෙන්නේ. හැම අවුරුද්දෙම එකම ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. ඔයාලා හැම පාඩමම ප්‍රශ්නයක කොලයකට අරගෙන බලන්න ප්‍රශ්නේ අහලා තියෙන විදිය. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්න අහන විදිය මීඩියාවල. ඇත්තටම රචනා කොටස නම් ඇත්තටම එහෙම අමාරු නෑ මීඩියාවල. MCQ එක තමයි කොහොමද ගොඩ දා ගන්න ඕනේ. MCQ එක කොහොමද 35න් උඩ ගහන්න ළමයි රචනා පේපර් එක ඇත්තටම ගේමක් ඇත්තෙම නෑ. ඉතින් ඔයාලා කොහොම හරි පාස් පේපර් කරලා මීඩියා ගොඩ දාගන්න. ඇත්තටම මීඩියා අමාරු සබ්ජෙක්ට් එකක් නෙවෙයි. 2035 මමත් තේරෙල් කරේ මීඩියා සබ්ජෙක්ට් එකට මටත් ඒකක් තිබ්බා. ඇත්තටම මීඩියා සබ්ජෙක්ට් එක හිතන තරම් අමාරු නෑ. පාස් පේපර් කරොත් ඇත්තටම උඩ දාගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඔයාලට මීඩියා සබ්ජෙක්ට් එක සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාගෙන ඉන්න. channel එක subscribe කරලා තියාගන්න.